දරුවන් දෙවන් සරණයි කාලිමෑණියන්ගෙන් පිටයි දරුවෝ. ඉතින් මම දැන් වීඩියෝ එකක් කරන්න හැදුවේ මම කරන කියලා වැඩ ටිකක් දරුවන්ට මට පහදා දෙන්න ඕන කියලා හිතුණා. ඒකින්ද තමයි දරුවෝ මම වීඩියෝ එක කරන්නේ. මම මාතර ගුරුමෑණියෝ. ඉතින් දරුවෝ මම සාත්තර බලනවා. එතකොට ගෙවල් ආරක්ෂා කරනවා. සොර සතුරන්ට දඬුවම් දීම. ඊට පස්සේ දරුවන්ට යන්ත්‍ර දානවා. දෙයි කැපෙනවා. ඒ වගේ වැඩ රාශියක් කරගෙන යනවා. එතකොට අර ඔය වරම් පිරෙච්ච දරුවෝ ඉන්නවනේ ඒ දරුවන්ටත් මම වරම් හරියසලා දෙනවා ඒ දේවලුත් කරනවා එතකොට ඔය බොන කට්ටියට හරි මේ දේවලුත් කරලා දෙනවා මම ඉතින් දරුවෝ මේ උන්යන් සම්බන්ධ ඒ දේවල් දුරු කරලා ඒ දේවල් වලට සෙට්පත්නවා ඒ දේවල් කරලා දෙනවා එතකොට ඔය සුළු ඔය දේවල් මම හැමදේම කරනවා ඉතින් මම කියන්නේ දරුවෝ ඔයගොල්ලන්ටත් මේ කාලිමෑණියන්ගේ පිහිටෙන් මම දන්නේ මේ අම්මට වැඩි උතුම් අම්ම කෙනෙක් මේ ලෝකේ නැහැ මම හිතන්නේ මගේ කාලිමෑණිය මට ඒ තරම් විශ්වාසයි. ඔයගොල්ලෝ දරුවොත් මේ කාලිමෑණිය විශ්වාස කරන අය ඉන්නවා නම් මේ දේ කරොත් හරියනවයි කියන චේතනාවකින් හිතකින් ඇවිල්ලා මෑණියනේ මට මේ දේ කරලා දෙන්න කියලා කිව්වොත් මම මේ අනිවාර්යෙන් ඒ වැඩ කටයුතු කරලා දෙනවා. අනිත් අය වගේ ලක්ෂ ගණන් කෝටි ගණන් මම ගන්නේ නැහැ. මම සාමාන්‍ය සාධාරණ මුදලකට තමයි වැඩ කරලා දෙන්නේ. ඉතින් මම කාටවත් වංචාවල් කරන්න එහෙම කැමති නැහැ. මායත් මට හරියන්නේ නැහැ. ඉතින් මම අපි වැරද්දක් කරොත් අපිටත් දඬුවම් දෙනවා කාලිමෑණියෝ තමන් කරත් දඬුවම් දෙනවා. ඒ අපි දේවදරුවෝ කියලා අපිට සමාවක් දෙන්නේ දෙන්නේ නැහැ. ඉතින් ඒක මම හොඳටම දන්නවා. මේ ඉතින් දරුවෝ මම සෑහෙන විශ්වාස කරනවා මගේ කාලිමෑණියෝ බත්තරගල් මහා කාලිමෑණියෝ මම හොඳට විශ්වාස කරන්නේ. ඒක කියන්නේ මගේ අම්මා. මම ගොඩාක් ඒ ගැන මේ කියන්නේ දරුවන්ට මොකද්ද මම අද කියන්නේ මේ පොර හතුරන්ට අහුවෙන්න එපා දරුවෝ. අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කරලා දෙනවා වරුතුමින් කරලා දෙනවා වරුවෙන් කරලා දෙන්නම් කියන ඒවා බොරු දරුවෝ. යහනක්වත් ඒ වගේ ඉක්මනට කරගන්න බෑ. මොකද අපි පූජා බඩුව එහෙම දේස්ති කරගෙන හැමදේම කරනකොට කාලයක් යනවා. ඉතින් දරුවොත් මම මේ දේවල් මේ අද කරා ඊට හරියා කියන දේ මම කියන්නේ නැහැ. දවස් 20ක් යන්න ඕන. එහෙම නැත්නම් දවස් 41ක් යන්න ඕන. මේ වගේ වැඩ කරලා ටික ඉවසගෙන බලාගෙන ඉන්න ඕන. මොකද කාලිමෑණියන්ගේ වැඩ කරනකොට අපි මේ දේවල් ගොඩක් ඉවසීමෙන් කරන්න ඕන. මොකද හරියටම කරන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා දරුවන්ට මේ කිසිම බයස් එකක් නැතුව මම මත් එක්ක කතා කරලා ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මට ගොඩාක් විශ්වාසයි මගේ කාලිමෑණියන්ගේ විශ්වාස තුළ මම මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. ඒකේ හින්දා මට වැරදිලත් නැහැ. මම කාගෙන්වත් නරක නාමයක් අහලවත් එහෙම දෙයක් නැහැ. මට කියන්නේ මම කරොත් හරියට යන දෙයක් කියලා මට විශ්වාසයි. ඒ විශ්වාස මතින් තමයි මම හැමදේම වැඩ කරන්නේ. මගේ අම්මා මාත් එක්ක ඉන්නකම් මම කිසි කෙනෙකුට බය වෙන්න කිසිම වමනාවක් නැහැ. මොකද වංචාවක් හොරක් කරනවා නම් වැඩක් කරනවා නම් තමයි බය වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කිසිම බයක් සැකක් වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා දරුවෝ මම නම්බර් දෙකක් දානවා මේ වීඩියෝ එකේ. ඉතින් දරුවන්ටත් ඕනම ප්‍රශ්නයක් මානසික වැටෙන තත්ත්වයට ඉන්න දරුවෝ නම් මම හොඳ තත්ත්වයකට අරගෙන දෙනවා. මොකද මගේ කාලිමෑණියගේ පිටින් මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වැනි දේවල් කරගන්න පුළුවන් මට කියලා ඕනම ප්‍රශ්නයක් මෑණියනේ මේකයි මට මේකයි ප්‍රශ්නේ කියලා මාත් එක්ක හොඳට කතා බහ කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. Tamanට දුරයි නම් එන්න බැරි නම් මම WhatsApp කරත් වැඩ කරලා දෙනවා. ඉතින් දරුවෝ යම් කිසි දේවල් කරගන්නත් මාත් එක්ක මේ කතා බහ කරන්න ඕන. මම WhatsApp නම්බර් එකකුයි normal නම්බර් දෙකක් දානවා. මේ නම්බර් දෙකට දරුවෝ ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරන්න. එහෙනම් දෙවන් සරණයි.